රෝගී අය එක්ක ගනුදෙනු කරනකොට මෙයාට මේ මලවුන්ගේ ආත්මයක් වැහිලා. සමහර වෙලාවට කියනවා යාගේ ජීවිතයට සම්බන්ධ කෙනෙක්. ඔහුගේ අම්මා වැහිලා, ඔහුගේ ආච්චි වැහිලා, ඔහුගේ සීයා වැහිලා. එතකොට ඒ වගේ ඒකත් එක්ක අපි දැකලත් තියෙනවා. ඊට පස්සේ ඒ මිනිස්යාව ඉන්ටර්වියු කරනවා, කතා කරනවා. ඊට පස්සේ මම මේ කාලේ මෙන්න මේ දේ අඳින්න ආස කරා, මලගිය කෙනා හැසිරුණු ආකාරයෙන් හැසිරෙනවා, ඒ වගේ වචන දාලා කතා කරනවා. දැන් බයිබලයේ අදහස මේක සරලවම ගත්තොත් එහෙම මරුණු කෙනෙක්ට තව ඇඟකට ඇතුල් වෙන්නවත් නැත්නම් අපි කියනවා මේ පුනරුත්පත්ති කතා කරන එකවත් නැත්නම් යක්ෂාත්මයක් වෙලා ඒකට ඇවිල්ලා හොල්මන් කරන්නවත් බයිබලයේ සත්‍යතාවයට අනුව බෑ. හැබැයි අවාසනාවට හිතුණු සබාව අද මෙතන නැහැ. දැන් මේක හැවම ගොඩක් අය රිදේ. හිතුණු සබාව අද ආත්මාර්ථකාමී වෙලා. මම විශ්වාස කරනවා යේසුස් වහන්සේගේ සෙනඟ කියන්නේ ආත්මාර්ථකාමීත්වය ප්‍රධාන කොටගත් කණ්ඩායමක් නෙමෙයි. යේසුස් වහන්සේගේ සෙනඟ කියලා කියන්නේ අන් අය වෙනුවෙන් තමන්ගේ ජීවිත කැප කරන අය. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. පයාගල ජීවනයට දොරක් ක්‍රිස්තියානි දේව සභාවේ අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න සියලු දෙනාට. ඉතින් අද දවසේ අපි හරි සුවිශේෂී කතා බහකට ඔබත් එක්ක යොමු වෙන්නයි මේ සූදානම. ඉතින් විශේෂයෙන්ම අපි මේ මාතෘකාව ඔබත් එක්ක කතා කරද්දී ඔබට මුලින්ම හැඟෙන්න පුළුවන් මෙච්චර දේවල් කතා කරන්න තියෙද්දී ඇයි මේ වගේ මාතෘකාවක් ඇදලා අරගෙන කතා කරන්නේ කියලා. ඒකට පිළිතුර ඕන නම් අපි සංවාදය මැද වෙනකන්වත් බලන්න. එතකොට ඔබට බලා ගන්න පුළුවන් අද දවසේ මේ කතා කරන සංවාදය කොයිතරම් කාලීනද, මේ මාතෘකාව කොයිතරම් කාලීනද මනුස්සයන්ට කියලා. ඉතින් අපිත් එක්ක අද දවසේ එකතු වෙලා ඉන්නවා සාකච්ඡාව සමග පයාගල ජීවනයට දොරක් ක්‍රිස්තියානි දේව සභාවේ ප්‍රධාන පාලක ධූරය දරන අපේ ආත්මික පියා පාස්ටර් දමිත් ෆර්නෑන්ඩෝ දේවගැතිතුමා. යසුපීටයි. බොහොම ආදරයෙන් යසුපීටයි කියලා පිළිගන්නවා. ඒ වගේම අපිත් එක්ක එක් වෙලා ඉන්නවා පයාගල ජීවනයට දොරක් දේව සභාවේ සුවිශේෂී කර්තව්‍යයක් කරන පාස්ටර් ප්‍රියදර්ශනී. ඔබටත් යසුපීටයි කියලා බොහොම ආදරයෙන් පිළිගන්නවා. ඉතින් ජීවනය කියන වචනය කිතුණු ජීවිතයේදී කිතුණුවන්ට විතරක් නොවෙයි, මුළු මහත් මිනිස් සංහතියටම කතා කරන බොහෝ සෙයින් වටිනා මාතෘකාවක් ජීවනය කියන්නේ. හැබැයි ජීවනයට එන්න කලින් අපි අද දවසේ මරණය ගැන කතා කරන්න යනවා පාස්ටර්. දැන් අපි බොහෝ විට මේ සමාජය තුළ අත්දැකලා තියෙනවා ජාති භේදයක්, ආගම් භේදයකින් තොරව යක්ෂාත්ම කියන එක මේ පොළොවේ සැරිසරනවා. එතකොට ඒකත් එක්ක අපේ සමාජයේ හැදිලා තියෙන දෙයක් තමයි මැරුණු අය මනුෂ්‍යයන්ගේ ජීවිතවලට ආවේශ වෙනවා. එතකොට අපි දැකලා තියෙනවා බොහෝ රෝගී අය එක්ක ගනුදෙනු කරනකොට මෙයාට මේ මලවුන්ගේ ආත්මයක් වැහිලා. සමහර වෙලාවට කියනවා යාගේ ජීවිතයට සම්බන්ධ කෙනෙක්. ඔහුගේ අම්මා වැහිලා, ඔහුගේ ආච්චි වැහිලා, ඔහුගේ සීයා වැහිලා. මෙන්න මේ වගේ නොයෙකුත් දේවල් අපට අහන්න දකින්න ලැබෙනවා. එතකොට ඒ වගේ ඒකත් එක්කම අපි දැකලත් තියෙනවා. ඊට පස්සේ ඒ මිනිස්යාව ඉන්ටර්වියු කරනවා, කතා කරනවා. ඊට පස්සේ මම මේ කාලේ මෙන්න මේ දේ අඳින්න ආස කරා, මේ කාලේ මේ. ඊට පස්සේ එයා හැසිරෙනවා අරයා ආස කරපු මලගිය කෙනා ආස දේවල් කනවා, මලගිය කෙනා හැසිරුණු ආකාරයෙන් හැසිරෙනවා. ඒ වගේ වචන දාලා කතා කරනවා. ඔන්න ඔය වගේ දේවල් අපි අහන්න දකින්න ලැබෙනවා. ඉතින් මම ඉස්සෙල්ලම ඔබතුමාගෙන් අහන්න කැමති මේ මැරුණු අය සම්බන්ධයෙන්, මලගිය අය සම්බන්ධයෙන් බයිබලීය අදහස මොකක්ද
එහෙම ශරීරවලට ආවේශ වීමක් ශරීරවලට එන්න කතා කරන්නට එහෙම පුළුවන්කමක් තියෙනවද? මම ඔබතුමාගෙන් ප්‍රශ්න කරනවා. දැන් මේක මේ ඇත්තටම මේ මම හිතන්නේ හරි සංකීර්ණ මාතෘකාවකට අපි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි දැන් ඔබතුමා අහන ප්‍රශ්නවලට බයිබලයේ පැහැදිලි උත්තර තියෙනවා. අපි මම හිතනවා මේක අපි එක පුංචි වෙලාවකින් ඉවර කරන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් මම සරලවම බයිබලයේ උත්තරයක් දුන්නොත් එහෙම යේසුස් වහන්සේ මේ ගැන හරි ලස්සන කතාවක් කියනවා. පොහොසතා සහ ලාසරස් කියලා මිනිහයාගේ කතාව. අපි දන්නවා මේ පොහොසත් මිනිහයා ඊටම සැප ජීවිතයක් ගත කරපු කෙනෙක්. මේ ලාසරස් කියන කෙනා හිඟන්නෙක්. ඊටමත් අන්ත අසරණ මිනිහෙක්. මේ කතාවේ යේසුස් වහන්සේ කියනවා මේ දෙන්නම කාලයකට පස්සේ මැරෙනවා. මේ පොහොසතා මැරිලා හේදිසිය උපත ලබනවා. මේ ලාසරස් කියන කෙනා ආබ්‍රහම්ගේ ලපැත්තට ගියා කියලා බයිබලයේ කියනවා. ඒතර මේ පොහොසත් මිනිහයා හේදිසිය ඉඳලා කෑ ගහලා කියනවා මම මේ ගිනි දැල්ලේ වේදනාව විඳිනවා. කරුණාකරලා ලාසරස්ව එයාගේ ඇඟිල්ල වතුරෙහික දාලා ඒ ගලාගෙන යන දිය ටිකක් මගේ දිව සිසිල් කරන්න එවන්න කියලා. එතකොට ආබ්‍රහම් හරි ලස්සන උත්තරයක් දෙනවා බයිබලයේ. ඔහෙන් මෙහෙටවත් මෙහෙන් එහෙටවත් ගණදෙනුවක් නැත කියලා. දැන් බයිබලයේ අදහස මේක සරලවම ගත්තොත් එහෙම මරුණු කෙනෙක්ට තව ඇඟකට ඇතුල් වෙන්නවත් නැත්තම් අපි කියනවා මේ පුනරුත්පත්ති කතා කරන එකවත් නැත්තම් යක්ෂාත්මයක් වෙලා ගේකට ඇවිල්ලා හොල්මන් කරන්නවත් බයිබලයේ සත්‍යතාවයට අනුව බෑ. නමුත් එහෙම වෙන අවස්ථාවන් අපි දැකලා තිබෙනවා. ඒකට මම හිතනවා අපි දීර්ඝ උත්තරයක් දෙමු ඉදිරියේදී. බයිබලයේ අදහසට ඔබතුමා මගෙන් හැව්වේ දේ තමයි බයිබලයට අනුව පුළුවන්ද කියන එක. බයිබලයට අනුව මරුණු කෙනාට එන්න බෑ. නමුත් ඔබ මගෙන් අහයි ප්‍රශ්නේ අපි ඒකට පස්සේ සරල උත්තරයක් දෙන්නම් කියලා මම හිතනවා ඔබට දැනට මේ ලැබුණු උත්තරය ප්‍රායෝගික ඇති කියලා බයිබලයේ අදහස ආපු නිසා. ඔව්. අපිට දේවගතිතුමාගෙන් ප්‍රශ්නෙට පිළිතුරක් වෙනුවට ප්‍රශ්නෙට තව ප්‍රශ්නයක් ඉතුරු කරා. ඉතින් පාස්ටර් ප්‍රියදර්ශනී අපි මේ ප්‍රශ්නෙට පිළිතුරු පිණිස ඔබට ප්‍රශ්නයක් ඇති කියලා හිතනවා. රාශියක් පැන නැගුණා. ප්‍රශ්න ගොඩක් තියෙනවා. දැන් ඔබතුමාගේ අදහස තමයි බයිබලයේ අදහස. මරණ කෙනෙකුට මනුෂ්‍ය ශරීරයකට ආවේශ වෙන්න බෑ කියන එක. නමුත් අපි දකිනවා අපේ ලංකාව බැලුවොත් අපි නිතර දෙවියන් දකින දෙයක් අපි අත්දකින්න දෙයක් සමහර වෙලාවට 100 ආච්චි මැරිලා 100 මැරිලා අවුරුදු 60ක් 70ක් 100ක් වෙනවා. හැබැයි සමහර වෙලාවට පවුලේ දරුවෙක්ගේ ශරීරයට ආවේශ වෙලා එයා වගේ ආස කෑම කියනවා එයා වගේ හැසිරෙනවා සමහර වෙලාවට සමහර අය කියනවා ඒගොල්ලෝ හීනෙන් දැක මෙන්න මේ කෑම ඉල්ලුවා කියලා කියනවා. එතකොට පාස්ටර් දැන් සුදු බයිබලයට අනුව මිනිස්සෙකුට මැරිලා තව ශරීරයකට ආවේශ වෙන්න බැරි නම් එතකොට මේ මැරිච්ච අය විදියට කතා කරන්නේ කවුද? right දැන් හොඳ ප්‍රශ්නයක්. දැන් අපි ලාසරස්ගේ කතාවටම ගියොත් එහෙම මම මෙහෙම උත්තරයක් දෙන්නම්. මේ පොහොසතා කියනවා ස්වාමිනී මගේ පවුලේ තව සහෝදරයෝ ඉන්නවා. කරුණා කරලා ලාසරස් යවන්න ඒ අයට මේ ගිනි දැල්ල තිබෙන ස්ථානයට ඇතුල් නොවෙන පිණිස මම ආපු වේදනාව මගේ සහෝදරයන්ට ඇති නොවෙන පිණිස මේ භයානක ස්ථානයට ඒගොල්ලෝ ඇතුල් නොවෙන පිණිස ඒගොල්ලොන්ට පණිවිඩයක් අරින්න ලාසරස් හරහා කියලා ඉල්ලීමක් කරනවා. දැන් එතකොට දැන් ඔබතුමිය ආව ප්‍රශ්නේ එහෙනම් පුළුවන් මේ මැරිච්ච කෙනාට ඇවිල්ලා තමන්ගේ සහෝදරයන්ට මේක කියන්න. මේ වගේ භයානක තැනක් තමයි යන්නේ. මෙතනින් ඔයගොල්ලෝ ගැලවෙන්න ඕනේ. මෙතනින් ගැලවෙන්න මාර්ගයක් ඒ අයට කියන්න පුළුවන්කම තියෙනවා. දැන් ඔබතුමිය කවදා හරි දැකලා තියෙනවද මේක දැන් හරි ප්‍රායෝගික පැත්තකට අපි එන්න යනවා. කවදා හරි යහපත් ලෙස කිතුණු ජීවිතේ ගත කරපු පුද්ගලයෙක් යේසුස් වහන්සේ තමාගේ ගැලුම්කාරය හැටියට පිළිගත්තු පුද්ගලයෙක් ඔහුගේ හෝ ඇයගේ මරණයෙන් පස්සේ යම්කිසි ශරීරයකට ආවේශ වීමක් හෝ සිහිනෙන් දැකලා නැත්නම් ගේකට ඇතුල් වෙලා කාව හරි බය කරලා නැත්නම් පුනරුත්පත්ති කතාවක් කරන අවස්ථාවක් ඔබතුමියට කවදාවත් බයිබලයේ තුලින් නැත්නම් කිතුණුවෙක් තුලින් හම්බ වෙන්නේ නැහැ. දැන් ඒතකොට ප්‍රශ්නාර්ථයක් තියෙනවා. ඒතකොට බවගෙන් හයි අනිත් ආගමික අය වෙනවනේ කියන අදහස. ඒකට එකම හේතුවක් තමයි බයිබලයේ තියෙන සත්‍යතාවය තමයි යම්කිසි කෙනෙක් තමාගේ ජීවිතයේ ගැලුම්කාරු යේසුස් වහන්සේ ලෙස පිළිගත්තේ නැත්නම් ඔහු ඇය
උපදින්නේ ජන්ම පාපේ ඇතුව. ඒ කියන්නේ මිනිස්සු පව් කරන එක වෙනම දෙයක්. මිනිස්සයා උපදින්නේ ජන්ම පාපේ ඇතුව. එතකොට මේ ජන්ම පාපයෙන් මිනිස්සයාට ගැලවෙන්න එකම එක ක්‍රමයයි තිබුණේ. ඒ තමයි යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ කුරුසියේ පූජාව. එතකොට යේසුස් වහන්සේව යම්කිසි කෙනෙක් දන්නේ නැතුව ඔහු මැරුණොත් ඔහුගේ හෝ ඇයගේ ජන්ම පාපය නිසා ඔවුන්ගේ ආත්මය හේදිසිය කියලා තැනක ගබඩා වෙනවා. ඒ හේදිසිය කියලා තැන ගබඩා වුණාට පස්සේ ඒක සම්බන්ධ වෙන්නේ බයිබලයට අනුකූල යක්ෂයා. එතකොට යක්ෂයාගේ ශරීරය හංගලේ ආත්මය හිර කරලා එයා ඒ මිනිස්යා විදියට ඒ නිවසට එනවා. ඇවිල්ලා ගෙදර ඇංග මන්මුලා කරන්න තමාට අවශ්‍ය කරන වරප්‍රසාද ටික අරගෙන ඒ අයව තමාගේ ග්‍රහණයට ගන්න. ඒ වගේ වැඩපිළිවෙල් ටිකක් කරගෙන යනවා. හැබැයි බයිබලයට අනුව ඒක වෙන්නේ නැහැ. බයිබලයේ ක්‍රිස්තුස් වහන්සේව පැලඳගත්තු කිසිම කෙනෙක් එයාගේ ආත්මය අරගෙන කාටවත් එන්න බෑ. ඒකට හේතුව තමයි ඔවුන් හෝ ඇය මරුණට පස්සේ ඔවුන්ගේ ජන්ම පාපයට සමාව ලැබුණු නිසා ඔවුන්ගේ ආත්ම ස්වාමින් වහන්සේ සමග සදාකල් පාරාදීසයේ ඉන්නවා. එතකොට පාරාදීසයේ අයිතිය යේසුස් වහන්සේගේ බාරේ තියෙන නිසා එහෙම අයට එන්න බෑ. හැබැයි යේසුස් වහන්සේ නැතුව මැරුණු අයට එන්න පුළුවන්. හැබැයි ඒගොල්ලෝ නෙමෙයි එන්නේ. ඒගොල්ලෝගේ ජීවිතය අල්ලගෙන යක්ෂ ආත්මයක් තමයි ගනුදෙනු කරන්නේ. මම හිතුවා ඔබතුමියට දැන් අපි හැමෝටම ඉතාමත් පැහැදිලිව දෙවියන්තුමායි ගැන කතා කරා. සමන්ත මට තවත් ප්‍රශ්නයක් ආවා. කවන්නේ මම හිතුවා ඉදිරිපත් වඩා අවශ්‍යයි කියලා. ඒකත් එක්ක එතකොට පාස්ටර් අපේ ලංකාවේ තව අදහස් තියෙනවා. දැන් අපේ සංස්කෘතියත් එක්ක තියෙන සමහර දේවල් පාස්ටර් කියනවා මැරිච්ච කෙනෙක් දවස් 7ක් ඉන්නවා කොහෙද? නිවස ඇතුලේ. ඔව් නිවස ඇතුලේ ඉන්නවා කියනවා. නිවස ඇතුලේ ඉන්නවා. ඉතින් අපි දොරවල් ජනේල ඇරලා තියෙනවා. දැන් මම හිතන්නේ කලින් නම් මුල් කාලවල නම් දැන් අපේ පුරාණ මිනිස්සු දින 3ක් පෑ නිදි මරාගෙන ගෙදර දොරවල් ජනේල ඇරලා නිවස ආරක්ෂා කරා නේද? කියනවා යටලියේ ඉන්නවා කියලා අදහසක් තියෙනවා ලංකාවේ. යටලියේ ඉන්නවා කියලා අදහසක් තියෙනවා. ගෙය ඇතුලේ ඉන්නවා කියන සමහරලාට අර මැරුණන් පස්සේ වල වටේ මිනිහ අරගෙන යනවා නේද? වගේ අපේ සංස්කෘතියත් එක්ක තියෙන කාරණාවල් ටිකක් තියෙනවා. එතකොට පස්සේ මේකේ සත්‍ය අසත්‍යතාවය මොකක්ද? දැන් පළවෙනි දේ මැරුණු කෙනෙක් සම්බන්ධව තිබුණු ලංකාවේ සංස්කෘතිය තමයි ඉස්සර ලංකාවේ මිනිස්සු ගෙවල් හැදුවේ මැටි වලින්. මැටි වලින් ගෙවල් හැදුවම ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. එතන අපි මලමිනියක් තැම්පත් කරලා තියෙනකොට මලමිනියක් කියන්නේ විස බීජ ගොඩක්. එතකොට මේ මලමිනියේ තිබෙන විස බීජ ටික ගිහිල්ලා තමන්ගේ නිවසේ බිත්ති වල ඇතුල් වෙනවා. අල්ල ගන්නවා. මොකද දැන් වගේ කපරාරු කරලා පොටි ඇදපු නිවස් නෑ ඒ කාලේ. එතකොට මොකද වෙන්නේ? ඒ මලමිනිය තිබුණට පස්සේ දැන් ඉස්සර ගැමි ජීවිතේ දැන්වත් මේක සමහරක් පළාත්වල කරනවා. ඒ මලමිනිය එතනින් අරන් යනකොට ඒගොල්ලෝ කරන පළවෙනිම දේ තමයි මේ මිනිය තිබුණු තැන කරෝල බැදුමක් බදිනවා. කරෝල මොනවාරි හාල් මැස්ස බැදුමක්, ඒ වගේ බැදුමක් බදිනවා. ඒකට හේතුව තමයි කරෝල වල තිබෙන ඒ දුම ගිහිල්ලා අර විස බීජ ටික විනාශ කරලා දානවා. බිත්ති වල බැඳිලා. දෙවෙනි දේ තමයි ඒගොල්ලෝ ගෙවල් වල දොරවල් ඇරලා තිබුණේ මේ විස බීජ ටික ගෙදරින් යන්න ඕනේ කියලා. මොකද දැන් සැනිටයිසර් තියෙනවා, දැන් දියුණුයි. නමුත් ඒ කාලේ දියුණුවක් නැහැ. එතකොට මේක ආගමික දෙයක් නෙමෙයි. මේක ඇවිල්ලා මිනිස්යාගේ ශරීර සෞඛ්‍ය උදෙසා මිනිස්සු කරපු දේවල්. පසු කාලයේදී මේවා ආගමික අය බිස්නස් එකක් කරගත්තා. ඒ කියන්නේ මිනිස්යාගේ දුර්වලතාවය ආගමික නායකයන්ගේ බිස්නස් එකක් වුණා. මොකද නොදන්න කම නිසා. ඒක නිසා තමයි කියන දවස් 7ක් ගේ ඇතුලේ ඉන්නවා, මෙහෙම ඉන්නවා කියලා සංකල්පයක් ගොඩ නැගුවා. නමුත් ඒක කිසිම ආගමකට පදනම් දෙයක් නෙමෙයි. ඔබ දන්නවා මම සාමාන්‍ය ලංකාවේ ඉතිහාසය ගැන ආගමික විශ්වාසයක් ගැන ගැඹුරින් අධ්‍යයනය කරන කෙනෙක්. එතකොට කිසිම ආගමක මේ වගේ සංකල්පයක් නැහැ. මරුණම ගියක් ඇතුළේ ඉන්න සංකල්පයක් නැහැ. නමුත් මේ සංකල්ප පසු කාලයේදී ආගමික අයගේ පැවැත්ම උදෙසා ගොඩනගාගත්තු ක්‍රමවේද. අර අපි කියනවා මේ බඩගෝස්තරවාදී ධර්මයන්. නැතුව ඒකේ කිසිම ආගමික පසුබිමක් නැහැ. දවස් 7ක් නිවසවල ඇරලා තිබ්බේ තමාගේ නිවසේ තියෙන විස බීජ ටික අයින් වෙන්න විතරයි. ඒක තමයි සත්‍ය කතාව. ඒක පාස්ටර් දැන් අපි දන්නවා සුද්ධ බයිබලයේ ජේසුස් වහන්සේ ලාසරස් සමන්ත මරණයට පත්වෙච්ච වෙලාවේ ජේසුස් වහන්සේ එනවා ලාසරස් මරණයෙන් නැගිටවන්න. ජේසුස් වහන්සේ කියනවා ඔහු සැතපෙලා ඉන්නේ. අපි ඔහු පුපුදවන පිණිස යමු කියලා.
එතකොට සුදු බයිබලයේ පැහැදිලිව කියනවා පාස්ටර් දින 4කට පස්සේ තමයි ජේසුස් වහන්සේ ආවේ කියලා. එතකොට මේකේ මොකද අදහස්? ඇයි ජේසුස් වහන්සේ දවස් 4කින් ආවේ? ඔව් දැන් මෙතන මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා. ජුදාවරුන් අතර තිබුණු ප්‍රධානම විශ්වාසය තමයි මෙසායා වහන්සේ නැත්නම් යේසුස් වහන්සේ නැත්නම් ක්‍රිස්තුස් වහන්සේ ලෝකේ ගැලවුම්කාරයා මැරිලා දින 3කට පස්සේ නැගිටිනවා කියන එක. ඒක නිසා ජුදෙව්වරුන් අතර තිබුණු විශ්වාසය තමයි. ඒගොල්ලෝ අතර තිබුණු බයිබලයේ සත්‍යතාවයක් නෙමෙයි. එයාලා අතර තිබුණු විශ්වාසයක් තමයි මැරිච්ච කෙනාගේ ආත්මය ඒ දෙහය වටා දවස් 3ක් සක්මන් කරනවා. එතකොට යේසුස් වහන්සේට ඕන වුණා මේ යුදාවරුන් අතර තිබුණු මේ මිත්‍යා විශ්වාසය බොරු කරන්න. ඒක නිසා තමයි යේසුස් වහන්සේ දවස් 4ක් ගත්තේ ඒගොල්ලෝගේ තිබුණු විශ්වාසය නැති කරන්න. දැන් හදිස්සියක්වත් යේසුස් වහන්සේ දවස් 3ක් ඇතුළත ගිහිල්ලා කරා නම් ඒගොල්ලෝ ගාව තිබුණු විශ්වාසය ඇත්ත වෙනවා. තහවුරු වීමක් සිදු වෙනවා. ඒතකොට යේසුස් වහන්සේ දවස් 4ක් ගත්තා එයාලගේ විශ්වාසය නැති කරන්න. නැති කරලා යේසුස් වහන්සේ 4 වෙනි දවසේ යේසුස් වහන්සේ ලාසරස් මලුන්ගෙන් නැගිටලා පෙන්නවා මම තමයි සර්ව බලධාරී දෙවිඳුන්. මට කුණු වෙච්ච දේහයක් වුණත් නැවත ගේන්න පුළුවන්. ඕනම ආත්මයක් නැවත ගෙනල්ලා මට මලුන්ව නැගිටවන්න පුළුවන් කියලා යේසුස් වහන්සේ තහවුරු කරන්න ඕන වුණා. ඒක නිසා තමයි යේසුස් වහන්සේ දවස් 4ක් ගත්තේ. නැත්නම් ඒක බයිබලයේ කාරණයක් නෙමෙයි. ජුදාවරුන් අතර තිබුණු මේ මිත්‍යා විශ්වාසය නිසා තමයි ඒගොල්ලෝන්ට යේසුස් වහන්සේ දැනුමක් දෙන්න ඒ වගේ වැඩපිළිවෙලක් යේසුස් වහන්සේ කරේ. ඔව් දැන් ඔබතුමාගෙන් අපේ මේ පළවෙනි ප්‍රශ්නයට අදාළව කළා වූ ඒ පැහැදිලි කිරීම මම හිතන්නේ සෑහෙන්න හොඳටම මේ අපේ ජීවිතවලට වදින්න අපට දැනුණා. ඒ තොරතුරු ඉතා අනර්ගයි. මම එතනින් එහාට තව පියවරකට යන්න යනවා. එතනදි තමයි දැන් මේ මාතෘකාව ගැන සමහර අය හාස්‍යයෙන් යුක්තව කතා කරනවා. මැරුණු කෙනෙක් ඇවිල්ලා ඉන්නවා. යම් කිසි සිද්ධියක් ගමක සිද්ධ වුණොත් අපි දැකලා තියෙනවා ගමේ එහෙම යක්ෂාත්මය. එතකොට ඒක ගැන සමහර කෙනෙක් කතා කරන්නේ බයෙන්. යක්ෂාත්මයක් ඇවිල්ලා. තව කෙනෙක් කතා කරන්නේ මේක හිනාවෙන්. ඒක හාස්‍යයක් විදිහට. හැබැයි මේක මේ පොළොවේ සිද්ධ වෙන දෙයක්. ඒක නිසා අපිට කතා කරන්නේ නැතුව බැහැ. මොකද මිනිස්සු මේ වෙනුවෙන් පීඩා විඳිනවා. මේ නිසා පීඩා විඳිනවා. ඉතින් මේ පීඩිත මිනිස්යන් උදෙසා යේසුස් වහන්සේගේ වෙහෙස වෙන බරවසුල වෙන සියල්ල නිමා වෙතට වෙලා. මේ පීඩාව නිසා වෙහෙසින් ඉන්න මිනිස්සු බොහෝ ප්‍රමාණයක් පස්ට සමාජයේ ඉන්නවා. ඒක නිසා වගකිය යුතු කොට්ටාසයක් විදිහට යේසුස් ක්‍රිස්තුස් වහන්සේව අදහන්නා වූ කොට්ටාසයේ විදිහට අපට අපරිමිත වගකීමක් තියෙනවා මේ මාතෘකාව ගැන කතා කරන්න. ඉතින් මම එතනදී ඊළඟට ඔබතුමාගෙන් අහනවා මෙන්න මෙහෙම ප්‍රශ්නයක්. දැන් මලවුන් මරණයට පත් වුණු මිනිස්සයා දැන් ඔබතුමා කියන විදිහට සහ බයිබලීය අදහස විදිහට ඔහු මෙතනින් යනවා. මේ පොළොවෙන් යනවා. ඉන් පස්සේ මේක ගනුදෙනුවක් නැහැ. හැබැයි නමුත් බොහෝ සෙනගක් ක්‍රියාත්මක වෙනවා ආගමික වතාවත් සිදු කරලා ඒ මල ගිය කෙනාගේ ආත්මය ඊළඟ ආත්මය ගැන ඒක ආගම් ભેදයක් නැතුව බොහෝ දෙනෙක් කරන්නා වූ කාරණාවක් තමයි ඒ මල ගිය කෙනාගේ ඊළඟ ආත්මය උදෙසා ආගමික වතාවත් කරනවා. බොහෝ වෙලාවට දානමය පුණ්‍ය කර්ම කරනවා. මෙන්න මේ විදිහේ දේවල් කරනවා. ඒකේ තියනවද ඇත්තටම දැන් මලගිය කෙනාගේ ජීවිතය ගියා හරි. එතනින් පස්සේ යාගේ ආත්මය ඊළඟ උපදින්නා වූ ස්ථානයක හෝ ඊළඟ කාලයකට හෝ කාල පරිච්ඡේදයකට හෝ යහපත් තැනකට යවන්ට ඒ ආගමික වතාවත් වලින් පුළුවන් කමක් තියනවද? බයිබලයේ කොහොමද ඒ ගැන කතා කරන්නේ? මේක හොඳ ප්‍රශ්නයක්, කාලෝචිත ප්‍රශ්නයක්. දැන් මම මෙහෙම පුංචි ප්‍රශ්නයක් අහනවා. දැන් අපිට පුළුවන් නම් අපේ ළඟම මිත්‍රයා නැත්නම් අපේ ඥාතියා මිය පරලොව ගියාට පස්සේ නැත්නම් මරුණාට පස්සේ ආගමික වතාවත් ටිකක් කරලා එයා යන තැනට සුභ සිද්ධියක් කරන්න. එනපස් සම්බන්ධ මෙහෙම දෙයක් කරන්න පුළුවන් වෙන්න ඕනේ. මගේ තරහකාරයා, මගේ විරුද්ධකාරයා මරුණම
මගේ පව් ටික යාට හුවමාරු කරන්න ක්‍රමවේදයකුත් තියෙන්න ඕනේ. මගේ තරකය මිනිස්සෙකුට යහපතක් මැරිච්ච කෙනාට පතන්න පුළුවන් නම් එයා වෙනුවෙන් අයහපතක් පතන්න පුළුවන් ක්‍රමවේදයක් ලෝකේ තියෙන්න ඕනේ. දැන් මේ අපි ලෝක ඉතිහාසයට ගියොත් එහෙම මේ මලවුන් වැදීම කියන එක සංකල්පය ආරම්භ වෙන්නේ ග්‍රීසියේ. උදාහරණයකට ග්‍රීසියෙන් ආරම්භ වෙනවා. ඒගොල්ලෝ තිබුණ ප්‍රධානම දෙවියා තමයි යම කියන දෙවියා. එයාගේ නම් වෙනස් විදිහට එනවා. ඒක ලංකාවට එනකොට යම කියන සංකල්පෙටම එනවා. ඒකට ඒගොල්ලෝ විශ්වාස කරා මිනිස්සෙක් මැරෙන්නේ යම දෙවියෝ කුපිත වීම නිසා. යම දෙවියන් කුපිත වීම නිසා තමයි තමාගේ ඥාතියා මැරුණේ. එතකොට මේ මැරිච්ච කෙනාව යම දෙවියන් අපායට අරන් ගිහිල්ලා යම දෙවියෝ යට අපායේදී දඬුවම් කරනවා. නොසාහෙන්න වද හිංසාව පමුණවනවා. එතකොට මේ මළගේ ඥාතියට දඬුවම් පැමිණීම අඩු වෙන පිණිස ඒගොල්ලෝ මොකද කරේ? යම දෙවියන් උදෙසා දානමාන කටයුතු කරා. මේක ලංකාවේ ඉතිහාසයටත් ගලාගෙන ආවා. ලෝක ඉතිහාසයට අපි යනකොට සමහරක් තැන්වල සමහර රටවල අපිට හම්බ වෙනවා මැරිච්ච කෙනාගේ දේහය ආදාහනය කරන්න කලින් ඒකට හරකෙක්ක මරලා ආදාහනය කරනවා. හරකෙක්කත් මරලා. එතකොට ඒගොල්ලෝ විශ්වාස කරනවා මේ මැරිච්ච කෙනාගේ ආත්මය යම දෙවියන්ගේ වහන වෙන හරකගේ පිටේ නැගලා අපායට ගිහිල්ලා අපායේදී සමගිකමක් කරනවා මේ දානමාන බලෙන් කියලා. දැන් ඒක නිසා තමයි අපේ වගේ රටවල් වල මේ සංකල්පය ආපු නිසා තමයි ලංකාවේ මිනිස්සු හරක් මස් කන එක නබ්බයි. හැබැයි හාල් මැස්සෝ කනවා. හැමදේම කනවා. දැන් මම කෑවත් එක නොකෑවත් මට ප්‍රශ්නයක් නෑ. හැබැයි මේ හරකට ලොකු ගෞරවයක් අපි තාම දෙනවා. ඒකට හේතුව මේ සංකල්පය ආපු නිසා. දැන් අපේ ලංකා ඉතිහාසයට ගියොත් එහෙම රංචමඩව, මංචමඩව, බෙලිහුල්ලොය, බෙරගල, මාම්පිටිය, දන්දිනි කුඹුර, ඉබ්බන් කටුව සමහරක් සෝල්කොත් තියෙනවා පාසවන්ත වසර 5000කට එහා යම කියන යට දෙවියෙක් කියන්නේ නැහැ. යක්ෂයා වන්දනාමාන කරපු තැන. තමාගේ ඥාතියව තැන්පත් කරලා ඒ අවසන් කටයුතු නිසා යම දෙවියන්ව වන්දනාමාන කරපු තැන් අපේ ලංකාවේ බහුතරයක් තියෙනවා. ඒ කියන්නේ සෝන්කොත් මම දන්න 100 ගණනක් දැන්ට හම්බෙලා තිනවා කැණීම් වලින්. සමහරක් සෝන්කොත් අවුරුදු 5000කට එහා. දැන් ඒතකොට හිතලා බලන්න මේක හරිය පුදුමාකාර දෙයක්. ඒ කියන්නේ පැරණන් අතර තිබුණු විශ්වාසයක් තමයි මේක. පසු කාලයේදී මේක ආගමික විශ්වාසයක් දක්වා ආගමික පූජකවරු හදා ගන්නවා. මොකද හේතුව තමාගේ සැප විවරණය සඳහා. තමාගේ ඥාතියට සෙත් පැතීම තුලින් ආගමික නායකයට සැප විඳින ක්‍රමයක් මේකේ තියෙනවා. දැන් මේක ක්‍රිස්තියානි සභාවල් වල තියෙනවා. හරි මේ ලංකාවේ බහුතරයක් ආගමික විශ්වාසයන් වලට මේක එළඹලා තියෙනවා. මේකේ කිසිම ආගමික සත්‍යතාවයක් නැහැ. මරුණු කෙනාව අපි දෙන්නා වූ ඒ දානමාන බලයෙන් යහපත් තැනකට යවන්න ක්‍රමවේදයක් නැහැ. ඒකෙන් එක හොඳක් වෙනවා. පූජකවරුන්ට සැප විඳින්න පුළුවන්. එතකොට පූජකවරුන්ට සැප විඳින්න පුළුවන් නිසා ඒගොල්ලෝගේ ආගමික ග්‍රන්ථ පවා මේ මරුණු අයට දානමාන දීමේ සංකල්පයට ඇතුල් කර අලුතෙන් ලියලා. ක්‍රිස්තියානි සභාවේ පවා අනිත් ආගමික අය පවා මේක ලියලා තිනවා. නමුත් මුල් ශාස්ත්‍රවරුන්ට ගියොත් එහෙම මුල් ධර්මයට ගියොත් එහෙම කතාවක් නැහැ. හැම ආගමකම උගන්වලා තියෙන්නේ මැරෙන්න කලින් තමාගේ ජීවිතය යහපත්ව කරගන්න. ඒක තමයි උගන්වලා තියෙන්නේ. නමුත් ඒක අපිට අද බිස්නස් එකක් වෙලා තියෙනවා ආගමික ශාස්ත්‍රයේ. ඒතර අපි මිනිස්සුන්ව රවට්ටන්න තිබෙන සභාවක් නෙමෙයි. අපි මිනිස්සුන්ට සත්‍යතාවය කියන්නේ ඉන්න සෙනඟක්. යේසුස් වහන්සේ අපට ඉගැන්වුවේ මාර්ගයත් සැබෑවත් ජීවනයත් මමයි. මා කර්ම කොටගෙන මිස කිසිවෙක් යන වහන්සේ ළඟට යන්නේ නැහැ. ඒ වගේම යේසුස් වහන්සේ කිව්වා ඇහුවත් නැතත් ඇත්ත කතා කරා. මොකද බයිබලයට අනුව බොරු කියන එක වෛශ්‍යාකම් කිරීමට වඩා පාපයක්. බොරු කියන්නේ. එතකොට අපි ආගමික සේවය කරන අය හැටියට යේසුස් වහන්සේට සේවය කරන්නා වූ අය හැටියට අපිට බෑ මිනිසුන්ව මුලා කරන්න. අපි ඇත්ත කියන්න ඕනේ. සත්‍යවාදී වෙන්න ඕනේ. සත්‍යවාදීකම කියනකොට ගොඩක් අයට රිදෙන්න පුළුවන්. හැබැයි අපිට ප්‍රශ්නයක් නැහැ. අපි ඉන්නේ මේ පොළවේ ඇත්ත කියන්නේ. අපි මිනිස්යාව මැරෙන්න කලින් යහපත් ජීවිතයකට ගෙනල්ලා සදාකාලික රාජ්‍යයට ගෙනියන්න ඉන්න මිනිස්සු මිසක් මරණයෙන් පස්සේ බොරු සංකල්ප දාලා
අපේ වාසිය තකා අපිට ආගමික වතාවත් වෙනස් කරලා කරන ක්‍රමවේදයක් නැහැ. ඒක තමයි අපි ආගමික වතාවත් කරනවා. හැබැයි මැරිච්ච කෙනා වෙනුවෙන් නෙමෙයි. ජීවත් වෙලා ඉන්නා වූ අයට තමාගේ ජීවිතය අවබෝධ කරගන්න තමයි අපි ආගමික වතාවත් කරන්නේ. නැත්නම් මැරිච්ච කෙනාට එකකින් සිතක් වෙන්නේ නැහැ. ජීවත් වෙලා ඉන්නා වූ සනස ගන්න අපි ආගමික වතාවත් කරනවා. ඒක තමයි බයිබලයේ සම්පූර්ණ සත්‍යතාවය. මම හිතන්නේ මේ ප්‍රශ්නෙට බොහොම සාරවත් පිළිතුරක් ලැබුණා කියලා. ඒ පිළිතුර ඇතුලේ තවත් ඉදිරි සාකච්ඡාවට බඳුන් වෙන්න මාතෘකාවක් ආව දේවගතිතුමනි. මොකද දැන්